ගිහි ජීවිතය තුළත් සාමාන්‍ය මට්ටමේ කල්්‍යාන මිත්‍රයෝ ඉන්න. ඒ කවුද කවුරු හරි ඔබට කියනවනේ සීල් රකින එක කොච්චර දෙයක් කෝම හරි සීල් රකින. අපි යම් භාවනා කරන්න භාවනා වැඩසටහනක් තියෙනවා. සතර සතිපට්ඨාන ගැන කියලා දෙනවා. හොඳ බණක් යනවා මේ ධර්මාවබෝධයට වැදගත් බණ මේ බණහන්න කවුරු හරි අපිට බණහන්න පොළොබෝන. අපිව සීල් ගන්න පොළොබෝන. අපිට බණපොත්පත් ගෙනහල්ල දෙනවා. ධර්ම දේශනා සඳහ අපි එක්කරගෙන යන. බණ භාවනා කටයුතුවලට අපි යොමු කරනවා. අපි හිතම කවරු හරි ඉන්න අකුසල් කරනවා පංච දුෂ්චරිතය දෙනවා. කවරු හරි යාළුවෙක් මිත්තෙක් ඉන්න ඇවිල්ල කියන ඕව කරන්න එපා. ඕවැන් වලකින්න ඔය ආදීන බොහොම භයානකයි සසර ගෙවගෙවා විදෝ විදෝ යන්න වෙනවා. ඒ නිසා ආයි නම් මේව කරන්න එපා. අත ඉදං හරි වෙනස් වෙන. අන්න යම් කිසි කෙනෙක් අකුසලෙන් වලක්වනවා කුසලේ තුළ ඔබෝ පිහිටෝන්. ධර්මයට පමුණෝනො. අන්න ඔබට ඔබේ ගිහි ජීවිතය තුළ ඔබේ රැකියා ස්ථානය තුළ වෙන්න පුළුවන් ඔබේ ගෙදර වෙන්න පුළුවන්. යාළු මිත්‍රය අතරින් වෙන්න පුළුවන්. අන්න සැබෑම කල්්‍යයාන මිත්‍රය. සමහරයි කියන හාමුදුරනේ මම ඉස්සර ධර්මයට යොමුච්චි කෙනෙක් නෙමේ. මගේ බිරිඳ නිසා තමයි මම මේ ධර්මයට යොමුණේ. මගේ බිරිඳ මට කල්්‍යාන මිත්‍රයෙක් මයි කියෙන හිමයි ඇවිල්ල කියනවා. සමහරයි සමහර බිරින්ද ඇවරු කියනවා. මම බෞද්ධ කෙනෙක් නෙමේ උපති මම වෙන ආගමක කෙනෙක් මගේ ස්වාමිය නිසා තමයි මම බණහන්ඩ පටන් ගත්තේ. දැන් ස්වාමියටත් වඩා හොඳට දන් දෙනවා පින්කං කරනවා දරුවෝ කෝම ධර්මයට යොමු කරලා බොහෝම සතුටෙන් ධර්මය දියුණු කරන. එතකොට අන්න කල්්‍යයාන මිත්‍රය තමන්ගේ බෙරිද වෙන්න පුළුවන් ස්වාමිය වෙන්න පුළුවන් දරුව වෙන්න පුළුවන්. සමහර දරුව ඉන්නවා දෙමව්පියන්ව ධර්මයට යොමු කරනවා. දෙමව්පියන්ගේ වැරදි තියෙනවනම් ආදරින් කියල දෙනවා අම්ම ඒවා කරන්න එපා. ඔය වගේ බොරු කියන්න එපා. ඔය වගේ අම්ම අකුසල් කරන්න එපා. අම්ම මේ බණහන්න දෙමව්පියන්ට බණහන්න සලස්සනවා. අපි හිතමු සමහර තාත්තල ඉන්න බී බදුකමට පුරුදු වෙලා කොච්චර වයසට ගියත් එපා කිව්වත් ඒ බේබදුකම අතහැරගන්න බැරුව ඉන්න දෙමව්පියෝ ඉන්න. සමහර දරුව බොහෝම ආදරෙන් උපක්‍රමශීලීය. ඒ දෙමව්පියන්ව අකුසලෙන් වලක් කොලක් කුසලේ තුළ පිහිටෝන ධර්මයට යොමු කරනවා. අන්න ඒ දෙමාපියන්ට කල්්‍යයාන මිත්‍රය වෙලා තියනේ දරු. ඒ නිසා ඔබට පුළුවන් සැබෑම කල්්‍යයාන මිත්‍රයෙක් වෙන ඔබේ ස්වාමියයට ඔබේ බිරිඳට ඔබේ දරුවන්ට ඔබේ ඥාතීන්ට ඔබේ යාළුවන්ට සැබෑම කල්්‍යයාන මිත්‍රයෙක් වෙන්න පුළුවන්. ඒ කල්්‍යයාන මිත්‍රයෙක් වෙන්නේ ඒ අය අකුසලෙන් වලක් කොලක් කුසලයට යොමු කරවන්න. ඒ අයි සීලේ තුළ හික්මුවන්න. ඔබත් සීලේක හික්මෙන ගමන් ඒ අත් සීලයට පොළඹුවන්. ඒ අයව ධර්මයට යොමු කරන්න. දහම් පොතපත ගිහින් දෙනවා බණහන්න සලස්සනව ධර්මයට යොමු කරනවා. බණ භාවනා කටයුතුවලට සම්බන්ධ කරගන්න. ඒ අයව යොමු කරනවා. බොහොම කරුණා මෛත්‍රයෙන් අපාය බය ගැන කියල දෙනවා. මේ භයානක සංසාර දුකින් මිදෙන්න ඒ පිරිසට ඔබ අනුග්‍රහ කරන උපකාර කරන. අන්න ඔබ සැබෑම කල්්‍යයාන මිත්‍රේ. එනිසා පිංගතුනි මේ බුද්ධ ශාසනයම රදා පවතින්නේ කල්්‍යයාන මිත්‍ර සේවනය මතයි. මතක තියාගන්න මේ බුද්ධ ශාසනය තුළ ධර්මාවබෝධය පිණිස සෝවාන් ඵලයට පත්වෙන් ධර්මය තින සෝතාපත්ති අංග කියලා. සෝවාන් ඵලයට පත්වීම පිණිස අංග 4ක් බුදු හාන්දුරුව පෙන්න. සෝතාපත්ති අංග. ඒ අංග 4ෙන් දෙකක් බාහිරින් ලැබෙන දේවල්. පළවෙනි එක තමයි කල්්‍යයාන මිත්‍ර සේවන. සෝවාන් ඵලයට පත්වෙන් උපකාර වෙන බාහිරින් ලැබේ යුතු පළවෙනිම දේ තමයි කල්්‍යයාන මිත්‍ර ඇසුර කල්්‍යයාන මිත්‍ර සේවනය ලැබෙන්න ඕන. දෙවනි කාරණය තමයි කල්්‍යයාන මිත්‍රයන්ගේම සද්ධර්මශ්‍රවනය ලැබෙන්න්නට ඕන. ඒ දෙකම බාහිරින් ලැබෙන දෙයක්. සද්ධර්මය කෙලෙක් යන බුදු හාමුදුරුවන්ගේම දේශනා. අපි දරන මතේ අපේ අදහස ඕක මම දන්න මේ විදිහට මං කියන්න මෙහෙමයි මගේ අදහස මේකයි කියලා කියන්නවනම් ඒක සද්ධර්මය නෙමේ.